ප්‍රවන්තනි මතෙව් 14 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට එක් පදය ඔබත් සමග කෙටි වීඩියෝ 10කින් ඔබේ දුරකථනයට එවන්නට ඔබ සිටින ස්ථානයට එවන්නට සමාජ මාධ්‍ය ඔස්සේ ඔබත් සමග බෙදා ගන්නට මම තීරණය කරා. දැන් ප්‍රවන්තනි මතෙව් 14 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ සිට 32 වෙනි 33 වෙනි පදය දක්වා තිබෙන මේ කතාව ක්‍රිස්තුස් වහන්සේගේ එලිදරව් රැසක් එලිදරව් බොහොමයක් එකතු කරලා තිබෙන ඉතාමත් බලවන්ත දේ වචන කොටසක්. මේ කොටස තනි පදය එක් පදය ඔබත් සමග බෙදා ගන්නට මේ මොහොතේදී මම සූදානම් වෙනවා. අද දවසේ ඔබට මුලින්ම 22 වෙනි පදය ඔබත් සමග බෙදා ගන්නට යනවා. දෙවචනේ මෙන්න මෙසේ සඳහන් වෙනවා. ඉන්පසු උන්වහන්සේ සමූහය පිටත් කර හරින අතර ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩ යන ලෙස ශ්‍රාවකයන්ට අණ කළසේක. මේ දෙවචනේ මේ කොටස පටන් ගන්නේ ඉන්පසු. එසේත් නැත්නම් එකෙනෙහිම ඉංග්‍රීසි භාෂාවෙන් මේ සඳහන් වන immediately එකෙනෙහිම උන්වහන්සේ ශ්‍රාවකයෝ ටික එකතු කරලා ගලීල මුහුදේ බෝට්ටුවකට මේ 12 දෙනාව දාලා යේසුස් වහන්සේ කියනවා යන්නේ ගොඩට මම එන්නට මත්තෙන් ඔබ ඒ ගොඩට යන්න. ප්‍රවන්තනි මොකක්ද මේ සිදුවීම? ඇයි එකපාරටම ස්වාමින් වහන්සේ තම ගෝලයෝ 12 දෙනාව බෝට්ටුවකට දාලා අණ කරනවා? ඉල්ලීමක් නෙමෙයි කරන්නේ, අණ කරනවා යන්න කියලා. මිට ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ 5000කට කන්න දීම. ගලීල මූද අයිනේ තිබෙන බෑවුමක උන්වහන්සේ මිනිසයන් 15000ක් පමණ මිනිසයන්ට දේශනා කරනවා. දෙවචනේ සඳහන් වෙන 5000කට කන්න දුන්නා කියලා. අඩුම තරමේ 15000ක් වත් එතන ඉන්නේ නැති. ඔවුන්ට කෑම දුන්නා. කන්න දීලා රොටි 5000කට ආශිර්වාදයක් කරලා එකෙනෙහිම ඒක ඉවරුනේ ගමන් එකෙනෙහිම ඉමීඩියට්ලි එකපාරටම ස්වාමින් වහන්සේ ගෝලයෝ 12 දෙනාව බෝට්ටුවකට දාලා ඔවුන්ව හරිනවා ඉක්මනට අණ කරනවා යන්න ඉක්මනට යන්න කියලා. ප්‍රවන්තනි ඇයි උන්වහන්සේ එහෙම කරේ? ඇයි ඉක්මනට මේගොල්ලන්ව බෝට්ටුවකට දාලා ඒගොඩ ඇරියේ? ප්‍රවන්තනි මතෙව්තුමා මේ පිළිබඳව සවිස්තරාත්මක පණිවිඩයක් දෙන්නේ නැහැ. නමුත් ප්‍රවන්තනි ඒ බෝට්ටුවේම සිටපු යොහාන් මේකට අදාළ හේතුව සඳහන් කරනවා. යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ සඳහන් වෙනවා මේකට හේතුව. ඇයි ස්වාමීන් වහන්සේ එකපාරට බෝට්ටුවකට ඔවුන් දාලා ඔවුන් පිටත් කර හැරියේ? ප්‍රවන්තනි 5000කට කන්න දීමේ සිදුවීම අවසන් වෙනකොට යොහන්තුමා මෙන්න මෙහෙම කියනවා. සමූහය ඒ හාස්කම දුටු කල සැබවින්ම මෙතුමා ලොවට වඩින්නට සිටින දිවැසිවරයායයි කීහ. තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව යේසුස් වහන්සේ දැනගෙන නැවත තනියම කන්දකට වැඩියසේක. ප්‍රවන්තනි යේසුස් වහන්සේ දැනගත්තා මේ මිනිසුන්ගේ හදවත්වල මොනවද තියෙන්නේ. යේසුස් වහන්සේ දැනගත්ත ඔවුන් යේසුස් වහන්සේව අල්ලගෙන රජකමට පත් කරන්න යනවා. ප්‍රවන්තනි උන්වහන්සේ දැනගත්තා මොවුන් ඒ හාස්කම දැකලා මොවුන් ගෝලියොත් එක්ක එකතු වෙලා රෝම අධිරාජ්‍යයට විරුද්ධව සටන් කරලා ඊශ්‍රායලයට රජෙක් බවට උන්වහන්සේව පත් කරන්න යනවා කියලා. ඉතින් ඇයි උන්වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරේ? ඇයි උන්වහන්සේ එහෙම කරේ? ඇයි උන්වහන්සේ ඒකට අකමැති වුණේ? ඒකට අකමැති වුණේ උන්වහන්සේ දැනගෙන හිටියා දෙවියන් වහන්සේ තම පියාණන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තට එපිටින් උන්වහන්සේ කිසිම දෙයක් කරේ නැහැ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ගෝලයන්ට පවා උන්වහන්සේගේ කැමැත්තට එපිටින් කිසිම දෙයක් කරන්නට ඉඩ දුන්නේ නැහැ. එනිසා උන්වහන්සේ මේ විවෘත වුණ මාර්ගය උන්වහන්සේ වසා දමලා උන්වහන්සේ එතනින් ඉවත් වෙනවා. උන්වහන්සේ ගෝලයෝ 12 දෙනාව එතනින් අයින් කරනවා.
උන්වහන්සේ කැමති වුණේ නැහැ. උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව කැමැත්තක් ඇතිවන ස්ථානයක තම ගෝලයන්ව තියන්න. උන්වහන්සේ ඒ විවෘත වුණ අවස්ථාවෙන් උන්වහන්සේ ගෝලයෝ ටික ඉවත් කරලා ඒ මාර්ගය වහලා ගෝලයෝ ටික උන්වහන්සේගේ කැමැත්ත මාර්ගයට හරවනවා. එක්කෙනෙහිම බෝට්ටුවකට දාලා උන්වහන්සේ අන කරනවා යන්න වෙන දිශාවකට. මගේ ප්‍රේමන්තයනි, ඔබේ ජීවිතේ කොපමණ අවස්ථාවන් ඔබට මගහැරෙන්නේ නැද්ද? කොපමණ දොරටු ඔබට වැසෙන්නට ඇද්ද? කොපමණ රැකියාවන් තුල ඔබ විවත් කරන්නේ? කොපමණ මිනිස්යන් ඔබේ ජීවිතේන් ඉවත් වෙන්නේ නැද්ද? සමහරක් අය ඔබව දාලා යන්නේ නැති. සමහරක් අවස්ථාවන් ඔබට අහිමි වෙන්නේ නැති. සමහරක් නියමයි කියලා හිතන අවස්ථාවන් ඔබට මගහැරෙන්නේ නැති. සමහරක් ලස්සන සැලසුම් ඔබ ඇස් වලින් දැක්ක ලස්සනයි කියලා නමුත් ඒ මාර්ගයන් වැසිලා යන්නේ නැති. ප්‍රේමන්තනේ, ඒකට හේතුව කුමක්ද? ඒකට හේතුව ක්‍රිස්තුස් වහන්සේ සැලසුම් නොකළ යමක් ඔබේ ජීවිතයේ වෙන්නට උන්වහන්සේ ඉඩ දෙන්නේ නැහැ. ප්‍රේමන්තේනි, බැලූ බැල්මට ලස්සනයි, නියමයි ඒ සැලස්ම රජකමට පත් වෙන්න. ප්‍රේමන්තේනි, බොහෝ වෙලාවට ඔබ හා මගේ ජීවිතයේ සමහරක් සැලසුම් අපේ ජීවිතවලට එකපාරට එනවා. සමහරක් යෝජනා, සමහරක් අවස්ථා අපේ ජීවිතයට එකපාරට එනවා. අපිට පේනවා අපේ ඇස් වලට එක නියම සැලසුමක් කියලා. නමුත් ප්‍රේමන්තනේ, ඒක එනවත් එක්කම ස්වාමීන් වහන්සේ දොරටුව වසා දමනවා. ඒ දොරටුව වසා දමන්නේ කිසිම හේතුවක් නිසා නෙවෙයි. උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි ඔබේ ජීවිතේට. සමහරක් මිනිස්යන් ඔබේ ජීවිතෙන් උන්වහන්සේ ඉවත් කරා. සමහරක් අවස්ථා ඔබේ ජීවිතෙන් මගහරින්නට සැලැස්සුවා. සමහරක් රැකියාවන් ඔබට නැති වුණා. ප්‍රේමන්තනි, ඒකට හේතුව ඒක ක්‍රිස්තුස් වහන්සේගේ සැලැස්ම නෙවෙයි ඔබේ ජීවිතේ. පියාණන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. උන්වහන්සේගේ කැමැත්ත නොවන මාර්ගෙන් උන්වහන්සේ ඔබ විවත් කරනවා. ඉවත් කරලා ඔබව අන කරනවා ඔබට වෙනත් මාර්ගයක, උන්වහන්සේගේ කැමැත්තේ මාර්ගයේ යන්න. ප්‍රේමන්තනි, බොහෝ වෙලාවට ඔබ මේ වීඩියෝ එක බලනකොට ඔබ පසුතැවිලි වෙනවා ඇති. ඔබේ ජීවිතේ එක්තරා අවස්ථාවක ඔබට මගහැරුණ මාර්ගය ගැන, මගහැරුණ මිනිස්සු ගැන ඔබ වේදනාවට පත් වෙලා ඇති. බොහෝ දෙනෙක් ඔබේ ජීවිතෙන් ඉවත් වුණානේ, ඔබ තනි වුණානේ කියලා. නමුත් ප්‍රේමන්තනි, ඒකට හේතුව ක්‍රිස්තුස් වහන්සේගේ කැමැත්ත, උන්වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේගේ මාර්ගය නෙවෙයි ඒක ඔබේ ජීවිතයට. ප්‍රේමන්තනි, නිසා උන්වහන්සේ බොහෝ මාර්ගවලින් ඔබව ඉවත් කරනවා. බොහෝ අවස්ථාවලින් ඔබ විවත් කර, බොහෝ රැකියාවන් වලින් ඔබ විවත් කරනවා. බොහෝ මිනිස්යන්ගෙන් ඔබ විවත් කරනවා. ඒකට හේතුව ප්‍රේමන්තනි, ඒක ඇතුලේ තිබෙන ඔබට විනාශයක් විතරයි. ඒක දේව කැමැත්ත නෙවෙයි. යේසුස් වහන්සේ මොකද කරේ? යේසුස් වහන්සේ රජකමට පත් කරන්න හදනකොට උන්වහන්සේ එතනින් ඉවත් වුණා. උන්වහන්සේ ගෝලයන් වෙතනින් ඉවත් කරා. ප්‍රේමන්තනි, විවිධ ස්ථානවලින් ස්වාමීන් වහන්සේ ඔබ විවත් කරනවා. ඒක පියාණන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි. මේ උදෑසන ඔබට මගහැරුණ මාර්ග, මගහැරුණු පුද්ගලයන්, මගහැරුණු සැලසුම්, ලස්සනයි කියලා හිතපු දේවල් උනේ නැහැ. ඒව ගැන වේදනාවට පත් වෙලා සිටිනවද? මේ පණිවිඩය ඔබට ස්වාමින් වහන්සේ දා ගෝලියෝ 12 දෙනාව බෝට්ටුවක් ඇතුළට දාලා එකෙනෙහිම අනකරේ යන්න කියලා. ඒකට හේතුව ඔවුන් හිටපු ස්ථානයේ දේව කැමැත්තට එපිටින් යමක් සිද්ධ වුණා. එතන ඉන්නට ඉඩ හැරියේ නෑ උන්වහන්සේ ගෝලියෝ 12 දෙනාට. ඔබටත් එසේ උන්වහන්සේ ඉන්නට ඉඩ හරින්නේ නෑ දේව කැමැත්ත නැති තැනක. උන්වහන්සේ ඔබට අන කරනවා යන්න උන්වහන්සේගේ කැමැත්තේ මාර්ගයෙන්. ඔබ කීකරු වෙනවද?